අවකාශය මත තමයි මේ දේ මට අද ලැබුණේ. අයබෝවන් මම රංගන හේරත් guru.lk හරහා ඔයගොල්ලෝ දන්නවා මම දිගටම සම්බන්ධ වෙනවා කියලා. ඉතින් අපි අද බලමු මොන වගේ දෙයක්ද ඔයගොල්ලොත් එක්ක බෙදා හදාගන්නේ කියලා. අපි එහෙමනම් පිටියට ගිහිල්ලා බලමු. මම අද මුලින්ම කතා කරන්න හිතුවේ කොහොමද මේ විශේෂයෙන් වමත් දඟපන්දුවන්නේ හැටියට කොහොමද මේ පන්දුව මේ අල්ලන්නේ. ඇත්තටම කිව්වොත් අපි කටට පුරුදු වචනේ තමයි grip කරන්න කියන්නේ. ඉතින් මම කැමති ඒක මොකද විශේෂයෙන් දඟපන්දුවන්නේකට මේ grip කරන එකේ ලොකු වටිනාකමක් තියෙනවා. මම හිතන්නේ මේ පන්දුව හොඳටම grip කරොත් තමයි පන්දුව දඟ කවන්න පුළුවන්. අපි හිතන ආකාරයට පිටිකරුවෙකුව අමාරුවේ දාන්න පුළුවන්. විශේෂයෙන් මේ දඟ කැවීම තිබුණොත්. ඉතින් මම හිතනවා ඒක ගොඩාක් වැදගත් මේ පන්දුව grip කරන විදිය. ඉතින් මම පෙන්නන්නම් කොහොමද විශේෂයෙන් මම කොහොමද පන්දුව grip කරන්න කියන එක. මම දැන් ඔයගොල්ලෝ හැමෝම දැකලා ඇති මම වම තින් දඟ පන්දුව යවන්නේ හැටියට. ඉතින් මම මෙන්න මේක තමයි මගේ grip එක. මෙන්න මේ විදිහට තමයි මම grip කරන්නේ. විශේෂයෙන් මම හිතනවා මේකේ වෙනසක් නැහැ. ගොඩාක් දඟපන්දු යවන්නේ විශේෂයෙන් වමත් දඟපන්දු යවන්නේ මේක තමයි පන්දු අල්ලන grip එක. ඉතින් මම හිතනවා මේ වගේ හොඳ grip එකක් තියෙනවා නම් මූලික දේ දඟපන්දු යවනකොට අවශ්‍ය මූලික දේ මේ grip එකෙන් ලබා ගන්න පුළුවන් කියන එක. ඉතින් මම හිතන්නේ මේකට විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ ඇඟිලි තුනක්. මැද ඇඟිල්ල සහ දබර ඇඟිල්ල ඊට පස්සේ මාපට ඇඟිල්ල. ඉතින් බැලුවොත් එහෙම ඒ ඇඟිලි තුනට තමයි වැඩිපුර පන්දු රැඳිලා තියෙන්නේ. අනිත් ඇඟිලි දෙකෙත් පන්දු ගෑවිලා තියෙන නමුත් වැඩිපුර සම්බන්ධයක් තියෙන්නේ මේ ඇඟිලි තුනේ. ඉතින් හැම වෙලේම පන්දුව දඟ කවනකොට මෙන්න මේ දබර ඇඟිල්ලෙන් තමයි පන්දුව යවන්නේ. ඉතින් ඒත් එක්කම තමයි ඒකට උදව්වක් වශයෙන් තමයි මැද ඇඟිල්ලත් මාපට ඇඟිල්ලත් යන්නේ. ඉතින් හැම වෙලේම පන්දුව මෙන්න මේ ආකාරයට සීම් එකත් එක්ක ගිහිල්ලා කඩුලේ පතිත වුණාට පස්සේ තමයි ඊටමත් හොඳින් දඟ කැවිලා යන්නේ. ඉතින් මම හිතන්නේ මේක තමයි විශේෂයෙන් දඟපන්දු යවන්නෙක්ගේ මේ grip එක ඕගොල්ලෝ උනත් බලන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි පන්දුව grip කරන්න බලන්න ඕනේ.